හබක්කුක් පොත බයිබලයේ ඉතා අද්විතීය අනාවැකිමය පොතකි. එය දෙවියන් වහන්සේ සමග කතා කරන මිනිසෙකුගේ පොතක් පමණක් නොවේ. එය දෙවියන් වහන්සේ සමග පොරබදමින් අවසානයේ දෙවියන් වහන්සේව අල්ලාගෙන සිටින ඇදහිල්ල පිළිබඳ කතාවකි. හබක්කුක් තම කාලය තුල අයුක්තිය වෙඩිවීම දැකීමෙන් වේදනාවට පත්වේ. දුෂ්ටයන් ජයග්‍රහණය කරන අතරතුර ධර්මිෂ්ඨයන් පුඩි කරනු ලැබේ. ඔහු දෙවියන් වහන්සේගෙන් මෙසේ අසයි. ස්වාමිනී, ඔබ බලා සිටින්නේද? ඔබ නිහඬව සිටින්නේ ඇයි? දෙවියන් වහන්සේ පිළිතුරු දෙයි. මා කරන දේ ඔබ දුටුවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත. අයුක්තියට දඬුවම් කිරීම සඳහා මම වඩාත් දරුණු ජනතාවක් නැගිටවන බව ඔහු පවසයි. මෙය හබක්කුක්ට තවත් ව්‍යාකූල වේ. දුෂ්ටයෙකුට දඬුවම් කිරීමට ඔබට තවත් දුෂ්ටයෙකු භාවිතා කළ හැක්කේ කෙසේද? ඔහු නැවතත් දෙවියන් වහන්සේ සමග තර්ක කරයි. එවිට දෙවියන් වහන්සේ සදාකාලික සත්‍යයක් හෙළි කරයි. ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වනු ඇත. තත්වයන් අනුව නොවේ, පිළිතුරු මගින් නොවේ, දෙවියන් වහන්සේගේ චරිතය කෙරෙහි විශ්වාසය තෙදීමෙනි. තුන්වන පරිච්ඡේදයේ හබක්කුක් ප්‍රශ්න අතෑර නමස්කාරයට පිවිසෙයි. ඔහු සතුව පිළිතුරු ඇති නිසා නොවේ, මන්ද ඔහු දෙවියන් වහන්සේ කවුදයි දන්නා බැවිනි. ඔහු මෙසේ පවසයි. අත්තික්කාගස විනාශ වුවද්ද, මිදිවැල විනාශ වුවද්ද, කෙත්වතු අසාර්ථක වුවද්ද, මම සමිදානන් වහන්සේ තුල ප්‍රීතිවන්නෙමි. හබක්කුක් පොතේ පණිවිඩය මෙයයි. තත්වයන් වෙනස් නොවුනද්ද දෙවියන් වහන්සේ වෙනස් නොවේයි. ඇදහිල්ල යනු සියල්ල හොඳින් වීම නොවේයි. ඇදහිල්ල යනු සෑම දෙයකදීම දෙවියන් වහන්සේව අල්ලාගෙන සිටීමයි.